පස්සරට සදා ආශිර්වාදය වගුරන නමුණුකුලගිරි පෙළ කඳුකරේ අපේ දෙවෙනි දිගහැරුම. ඉතින් අද අපේ ලෑස්තිය ලංකාවේ ලස්සනම පාරකින් ගමෙන් කොළඹට යන්න. හරිත පරිසරයේ ගස් කොළන්, කඳුවෙල් තැනිතලා, ගිරිදුර්ග අතරින් අද අපි මේ යන ගමන හරිම රමණීයයි. මේ ගමන හැඩ කරන්න අපිත් එක්ක එකතු වෙන්නේ අලුත්ම U-Turn C11 හැඩකාරයෙක් එක්ක HPL Travels. යුනික් ඩිසයින් එකක්, ලස්සන ස්ටිකර් බෑන්ඩින් එකක්, ලොකු ඉතිහාසයක් තියෙන පාරේ පරණම නමක්. උදෙන්ම නැගිටලා ලෑස්ති වෙලා කෑම කාලා අපේ නවාතැන් පස්සර ටවුන් එකට එන්නයි මේ ලෑස්තිය. ඔයාලා අර මුලින්ම දැක්කේ අපේ නවාතැනට පේන view එක. ගමනට ප්‍රථම අපේ ආගමික වතාවත් පස්සර මුරුගන් කෝවිල. අපේ කොන්දොස්තර මහත්තයා නාදන්න අයියා හින්දු ආගමික බැතිමතෙක් හින්දා මේ ආගමික වැඩ ගැන එයා හරි හැටි දන්නවා. අපි උදේ 8:30ට නවාතැන්පලෙන් ඇවිල්ලා හරියට 8:45ට වගේ පස්සර බස් ස්ටෑන්ඩ් එකට ආවා. ආයෙත් කියනවා ඩීසල් 3 විල්ලම් පස්සර තමයි. ස්ටෑන්ඩ් එකේ ඉන්නවා බදුළු ඩිපෝවේ අමුතු කෙනෙක්. ඉතින් මේ පස්සර කියන්නේ මීදුම් වලින් වට වෙන ලස්සන නගරයක්. නමුණුකුල, බබරගල පතන, අරදුණු ඇල්ල, මඩොල්සිම, බේසම, ගැරන්ඩි ඇල්ල, දෙමළම ඇල්ල, සිරිපත් ඇල්ල, ක්වීන්ස් මවුන්ටන්, රතැලේ මේ ඔක්කොම වගේ රවුමක් ගන්න කේන්ද්‍ර වෙන්නේ පස්සර ටවුන් එක. ඔය පැති ඔක්කොටම වගේ යන්න පුළුවන් එන අමුතු විදිහේ බස් ගොඩක් පස්සරින් පටන් ගන්නවා. බලන්න ඔන්න තියෙනවා ගැරන්ඩි ඇල්ල පස්සර බස් එක. ඉතින් මේකේ ගිහිල්ලා ගැරන්ඩි ඇල්ල, අරදුණු ඇල්ල දෙකම බලන්න පුළුවන්. පිටමාරුව පස්සර බස් එකේ ගිහින් මඩොල්සිම පැත්තම කවර් කරගන්න පුළුවන්. ඔය රත්කලේ පතනට ගිහපු මාර ලස්සන වීඩියෝ එකක් තියෙනවා ට්‍රැවල් වීකෙන්ඩ් එකේ. ඒක නම් ඔයාලා බලන්න ඕන එකක්. කතාවෙන් කතාව අපේ වෙලාවත් හරි පස්සරින් එන්න තියෙන්නේ උදේ 9 කාලට. අද නම් ඉතින් ගමන පටන් ගන්න මේ ලංකාවේ ලස්සනම පැත්තකින්. අපි නොගියපු ලස්සනම පාරවල් රසක් බලාගෙන අද ගමන යන්න එකතු වෙන්න. ඈතින් පේන නවුණුකුල කදු පන්තිය, වම්පසින් තේපුරුණු මහවතු යායවත්, දකුණෙන් තියෙන බැරෑරුම් හෙළ. ගමනේ ආරම්භයේම මෙච්චර ලස්සනක්. මේ පස්සර බදුල්ල ප්‍රධාන මාර්ගය. දැක්කන යාළුවා මේ ඉන්නේ පස්සර 10 ගණුවේ. කලින් මඩොල්සිම ගමනේ මෙතන මතක ඇතිනේ අපේ නවාතැන. මේ වමට පාර නමුණුකුල හරහා ඇල්ලට. හැබැයි නමුණුකුල කන්දර යන්න නම් මේ පාර හරියන්නේ නැහැ. ඒකට වෙනම පාරවල් දෙකක් තියෙනවා. මං ඉස්සරහදී ඒ ගැනත් කතා කරන්නම්. මේ පාරෙන් ඔයාලට මීදුම් පිරුණු බඹරගල පතනට නම් ලේසියෙන් යන්න පුළුවන්. හැම වංගුවක් ගානෙම තියෙන්නේ අමුතු ලස්සනක්. රන්මලීගේ මරණයත් මෝහිනීගේ උපතක් සිදු වුණ අය සැලගෙන ලංකාවේ 12 වෙනි ඉරෝසම කන්ද මේ කඳු නාවයකින් සමන්විත නමුණුකුල කන්දයි. මං හිතන්නේ මීට වඩා ළඟින් නමුණුකුල හරි ලස්සනට පේන තරක් නැහැ. මේ 8:90 පැල් ගහ තැන්න. පාර දෙපැත්තෙම තේවතු මෙතන පොඩියට view point එකක් වගේ තියෙනවා. මං හිතන්නේ උදේ ඉර පායන වෙලාවට එහෙම නම් මේ හරිම ලස්සනක් ඇති. බලංගොඩ වැවිලි කොරුවන්ගේ යටතේ තියෙන යූරියාතු අයේ ටී ෆැක්ටරි එක. ෆැක්ටරි එකට හරියටම ඉස්සරහින් පාරෙන් අනිත් පැත්තේ තියෙන්නේ ඌව කලබනා කරන සංවර්ධන ආයතනය.
මේ පස්සර බදුල්ල අතරේ බස් වෝල්ට් විදිහට අපිට ගොඩක්ම හම්බෙන්නේ සතපුම් කණු. ඒ අතරින් අපිට ඉස්සරහින් හම්බෙන්නේ දෙබැද්ද හන්දිය. එහෙම නැත්නම් හතේ කණුව. දකුණින් ඈතින් පේන්නේ සුප්‍රසිද්ධ වේවැස්ස තේ කර්මාන්තශාලාව. ඉස්සරහා වංගුවයි පිල්ලෑර් කෝවිලයි වේවැස්ස බෝධියයි පහු කරගෙන යද්දී වමට හම්බෙනවා වේවැස්ස වතුආය මැද්දේ යන්න තියෙන පොඩි පාරක්. වැඩි ප්‍රසිද්ධ නැති වේවැස්ස සීට්. එහෙම නැත්නම් view point එකට යන්නේ ඔන්න ඔතනින්. මැප් එකේ වේවැස්ස බෙන්ච් ට්‍රේල් කියලා එකක් තියෙනවා. ඒක නෙවෙයි. එතන වැරදියට දාලා තියෙන්නේ. වේවැස්ස টොප් ඩිවිෂන් view point කියලා තියෙන තැන තමයි හරි මේක. හැබැයි මේක හරියම දුෂ්කර පාරක්. ඉස්සරහා තුනේ කණුවෙන් දිනා මීට වඩා හොඳ පාරක්. ඒ කියන්නේ ඒක ඇඟට ගුණයි. වම් පැත්තේ බෑවුම් වල තනකොළ ගතිය ටිකක් අඩු වෙන්නේ නේද තියෙන්නේ. වැස්ස වැඩි වුණාම මේවා පොඩ්ඩක් නා යන්න බලනවා. නා යන පස් තමයි පාරෙන් අනිත් පැත්තේ මේ ගොඩ වෙලා තියෙන්නේ. කොච්චර ලස්සන වුණත් වැස්ස කාලේ ටිකක් විතර කරදර තියෙන පාරක්. පස්සෙම සීට් එක ඉඳගෙන මුළු වටේම ලස්සන බලමුද? ඈතින් පේන කඳු යායවල්, තේවතු, ෆයිනස් කැලෑ අපේ ගමරට හරිම සුන්දරත්වයක් ගෙන දෙන්නේ. මේ යූටර්න් වල තියෙන ලොකුම අවුල තමයි බෑක් රෝ එක ඇඩ්ජස්ට් කරන්න බැරි එක. ඒ අවුලත් හැදුනා නම් හැම අතින්ම සුපිරි බස් එකක්. ඔය වංගුවෙන් අනිත් පැත්තේ තියෙන්නේ වේවැස්ස දියැල්. වහින කාලෙට හොඳ සක්‍රීය දියැල්ලක්. අපි මේ ඉන්නේ තුනේ කණුවේ. නමුණුකුලට යන්න පුළුවන් එක පාරක් මෙතනින් වමට තියෙනවා ග්ලේන් ඇල්පින් වතුයාය දියනගල view point එකත් බලාගෙන යන්න පුළුවන් පාරක්. බස් එහෙමත් යනවලු. ඒක නම් හරියට විස්තරයක් දැනගන්න ලැබුණේ නැහැ. ආයේ මතකනේ වේවැස්ස view point එක. ඒකට යන්නත් හොඳම පාර තමයි මේක. බයික් හෝ 4 wheel වාහන වල යන එක තමයි සුදුසුම දේ. සීතල කඳුකරේ සොඳුරු ප්‍රේමණීය මීදුම් සරසවි භූමිය. මේ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය. රටේ උගත් බුද්ධිමත් තරුණ තරුණියන්ගේ එක්තෝ තැන්නක්. ඉතින් මේ දවස්වල කැම්පස් කඩයින් ලකුණු එළියට ඇවිල්ලා තියෙන්නේ. ඔයාලා හීන දැකපු ආස කරපු පාඨමාලාව සරසවිය මේ වගේ දේවල් ලැබුණ අයට ඉදිරි ගමනට මගෙන් උණුසුම් සුබ පැතුම්. හිඳ ගොඩින් හැරෙන ස්ප්‍රින්ට් වැලි පාර. මතකනේ නමුණුකුල කන්ද. අන්න එතනට යන්න නම් හොඳම පාර මේක. බදුල්ලෙන් තියෙනවා මේ මලේ හරහා නල්ල මලේ බස් එක. මේකේ ගිහලා නල්ල මලෙන් බැස්සහම ඔයාට කන්ද නගින්න තියෙන තැන කෙලින්ම පේනවා. ඉතින් නමුණුකුලයි මෙච්චර විශේෂ. මේක ඇවිල්ලා කඳු පන්තියක්. උඩටම නැංගම සෑහෙන වටපිටාවක් බලා ගන්න පුළුවන්. නිරිත දිග පැත්තෙන් කුඹල්වල අසපුව, ඇල්ල නගරේ, ඇල්ල රොක්, පුංචි සිරීපාදේ, ඇල්ලවල්ලවාය පාර වගේම රාවණ ඇල්ලත් හොඳට පැහැදිලිව පේනවා. ඒත් එකම දකුණු පැත්තෙන් හදපානාගල ජලාශය, විහෙරගල ජලාශය වගේම ලුණුගම්බිහෙර ජලාශයත් පැහැදිලිව පේනවා. ඊසාන දිග සහ නැගෙනහිර පැත්තෙන් ලුණුගල කන්ද, සේනානගර සමුද්‍රය, මුතුකණ්ඩිය වැව සහ මොරාගල ආශ්‍රිත කඳු බලා ගන්න පුළුවන්. සැලකිය යුතුයි මේ ඔක්කොම හරියට පේන්නේ වලාකුළු අඩු දවස්වලට තමයි. ඉතින් ඔයත් නමුණුකුල තරණය කරන්න පාසටහන් පමණක් ඉදිරි කරන්න. දිවාගුවන් දීගවාපි චේතියංච මුතිංගනං බුදුන් තෙවරක් අඩි මේ ධර්මද්වීපයේ 12 ස්ථානයේ එක් අංගයක් වන මුතියංගන රජමා විහාරය. බදුල්ලපුරේ සංචාරය කරන ඔයා අනිවාර්යෙන් වෙන තැනක්. බදුල්ල කියන්නේ සැඟවුණු පාරාදීසයක් කිව්වත් වැරදි නැහැ. වැඩි ප්‍රසිද්ධ නැති ලස්සන තැන් ගොඩක් මෙහෙ බලන්න තියෙනවා. මුතියංගන හන්දිය වමට පාර යන්නේ බදුල්ල ස්ටේෂන් එක හරහා කණුපැලැල්ලෙන් ස්ප්‍රින්ට් වැලි වලට. බදුල්ලෙන් මේ මලේ යන සමහර බසුත් මේ පාර යනවා.
උඩරට දුම්රිය මාර්ගයේ අවසානය වෙන්නේ මේ බදුල්ල ස්ටේෂන් එක. 1924 බ්‍රිතාන්‍ය සමයේ හැදුණු මේ ස්ටේෂන් එක අදටත් හරි ලස්සන තැනක්. උඩරට මැණිකේ පොඩි මැණික කියන්නේ බදුල්ලට ප්‍රසිද්ධම කෝච්චි දෙක. මේ උඩරට දුම්රිය ගමන කියන්නේ පිටරට සංචාරකයන්ගේ ආකර්ෂණය උඩින්ම දිනාගත්ත ගමනක්. බදුල්ලට එන කෙනෙක් නම් මේ කෝච්චි ගමන අනිවාර්යයෙන්ම අත්විඳින්න ඕනේ. කඳු වලල්ලක් මැද සැඟවුණ සුන්දර නගරය. අපි මේ එන්නේ බදුල්ල නගර මැදට. වෙලා උදේ 9:50යි. ඉතින් මොකද්ද මේ කඳු වලල්ලේ කතාව? බදුල්ල කියන්නේ ස්වභාවිකම කඳු වටයක් මැද හැදුණු නගරයක්. හරියට බේසමක් වගේ. පස්සරින් උදේ 9 කාලට ආපු අපි කිලෝමීටර් 19ක් වගේ කියාගන්න බැරි තරම් හරිම ලස්සන වටපිටාව පහු කරගෙන විනාඩි 35කින් එනවා බදුල්ල බස් නැවතුම් වලට. විමසිල්ලෙන් ඉන්න සුවිශේෂී දෙයක් බලා ගන්න පුළුවන්. එකම නමක් එකම ගමනාන්තයක් හැබැයි වාසස්ථාන දෙකක්. HPL බදුල්ල සහ HPL කැලණිය. දශක 4කට අධික ප්‍රවාහනයකට උරුමකම් කියන HPL සමාගම. මොකද්ද මේ බදුල්ල කැලණිය කතාව? ඒක මම කියන්නේ නෑ. යන්න all buses Facebook page එකට මම යටින් post එකේ link එක දාන්නම්. මේ ගැන සියලුම දේවල් සැකහැර දැනගන්න පුළුවන්. විනාඩි 10 ගැප් එකට 99 පාරෙන් සුකොබ්බෝගි බස් දෙකක්ම. ඒකත් එකම සමාගමේ. සුන්දර බදුළු පුරවරය. මං ආසම පැත්තක්. අමුතු උදේ අලුත් වැඩියාකර බස් නම් බදුල්ල ඩිපෝ තමයි. ඉතින් මේ බස් බදුළු පුරවරේ ගැමි ජනයාට ඉතාමත් ලොකු සේවයක් කරනවා. බදුල්ල ගැන තව විස්තර ගොඩක් අපි ඉස්සරහා දවසකත් කතා කරමු. අවසානයේදී මට කියන්න තියෙන්නේ බදුල්ල කියන්නේ හරිත කඳු බෑවුම් වලින් වටවෙච්ච දිය ඇලි ජල පහරවල් වලින් පිරුණු මීදුමෙන් වටවෙච්ච සරල සුන්දර මිනිස්සු පිරුණු ලස්සන ස්වභාවික නිර්මාණයක්. උදේ 10 හමාරට අධිවේගයෙන් යන NCG යාළුවා එහා පැත්තේ ඉද්දී උදේ 10 5ට 99න් යන අපි ඉන්නවා මේ පැත්තේ. එහෙනම් ඉතින් බදුල්ලෙන් ගමන් පටන් ගන්නයි අපේ මේ ලෑස්තිය. බදුල්ල කච්චේරි හන්දිය. අපි මේ පිවිසෙන්නේ ලංකාවේ ලස්සනම ප්‍රසිද්ධ පාරකට. බදුල්ල 99 කොළඹ මාර්ගය. හැරෙන්නේ නැතුව කෙලින් යන පාරත් ඊට දෙවෙනි නැහැ. සමහර විට අපේ ඊළඟ ගමන මේ පාරෙන් වෙන්නත් පුළුවන්. පිංගරාව පන්සලට පඳුරක් දාගෙන ලෑස්ති වෙන්න එහෙනම් අපි නොගියපු පාරක සුන්දරත්වය විඳින්න. හාලියල නගරයට එන ඔයා පාලමට කලින් මේ දකුණට තියෙන පාර ගැන දන්නවද? උසින් මීටර් 1527කට ආසන්න ඓතිහාසික ජනප්‍රවාද කීපයකට හිමිකම් කියන පදුළු පුරවරයට ඉහළ වටිනාකමක් ගෙන දෙන නාරංගල කදුමුදුනට යන්නේ මෙන්න මේ පාරෙන්. නයිට් කැම්පින් කියන්නේ නාරංගල අනන්‍යතාවය. කන්ද උඩටම නැංගාම නමුණු කුල උමාඔය මඩොල්සිම ඉදල්ගස් ඉන්න පැති ලස්සනට පේනවා. මෙතනට යන්න පුළුවන් පාරවල් කීපයක්ම තියෙනවා. Facebook එකේ මේ ගැන හොයද්දි ඊට සම්බන්ධ පොස්ට් කීපයක්ම මට හම්බුණා. වීඩියෝ එක අනවශ්‍ය විදිහට දික් වෙන හින්දා මම ඒවා පහලින් දාන්නම්. එතකොට පාලමෙන් පස්සේ මේ හම්බෙන දකුණට පාර ඇටම්පිටිය වැලිමඩ හරහා නුවරඑළියට යන පාර. බදුල්ලෙන් නුවරඑළිය වැලිමඩ බස් යන්නේ මෙන්න මේ පාරේ. දුම්රිය ලෝලින් ආස කරන පැත්තක් මේ දෙමෝදර. බදුල්ල ඉඳන් කුඹල් වලට යනකම් හම්බෙන තැන් ටික මම හරි ලස්සනට පැහැදිලි කරා අපේ නාමලී ගමනේදී. කුමල්වල ඉහළින් උස්සලා තිබ්බ මහමෙවුනා වසපුව. මෙතනට යන්න මෙන්න මේ ඉස්සර හම්බෙන තැනින් දකුණට හැරෙන්න ඕනේ. හදපු මුල් කාලේ පෝලිං හැදිලා කට්ටිය බලන්න ගිය තැන. මං හිතන්නේ පොය දවස්වලට එහෙම තාමත් ඒ විදිහටම ඇති. දක්ෂිණ අධිවේගයෙන් යද්දී 99න් බේරුණාට අද නම් සුන්දර බණ්ඩාරවෙල හපුතලේ පහු කරගෙන පල්ලම් බැහැගෙන යන්න තියෙන්නේ.
දැන් තමයි හරියටම අපි නොගියෝ පාරකට එන්නේ. පස්සර බදුල්ල පාරට වඩා ලස්සන පාරක් මේක. විඳින්නම ඕනේ ගමනක්. කුමල්වලින් අපිට හම්බෙනවා කතරගමින් උදේ 7:45ට එන මහනුවර බස් එක. ගිනි තියලද එහෙම නැත්නම් ලැබු ගිනිද කොහොම හරි මෙහෙම කඳු විනාශ වෙන එකෙන් වෙන්නේ පාර දෙපැත්තේ තියෙන ලස්සන අඩු වෙන එක. 99 යන කෙනෙක් නම් දෝ පන්සලට මඩුරක් දාන්න අමතක කරන්නෙම නැහැ. ඓතිහාසික වගේම ඉහළ ආගමික වටිනාකමක් තියෙන තැනක්. ජනප්‍රවාද වලින් කියන්නේ මේක ඇවිල්ලා වලගම්බා රජතුමා එයාගේ කාලේ තිබ්බ දකුණු ඉන්දියානු ආක්‍රමණ වලින් බේරෙන්න හැංගිලා හිටපු තැනක්ලු. මේ පන්සලේ තියෙනවා බාගෙට හදපු පිරිම වහන්සේ නමක්. මේක වලගම්බා රජුරෝ නිවාඩු පාඩුවේදී හදාද හිටපු එකක්ලු. හදලා ඉවර කරන්න කලින් සටනට යන්න උනාලු. තව තියෙනවා গুপ্ত කුමකක්. මේක ඉවර වෙන්නේ කොහෙන්ද කියලා කවුරුත් දන්නේ නැතිලු. ගියපු කෙනෙක් ආයේ එළියට ඇවිල්ලත් නැහැලු. බදුල්ල යාපනයේ සුකොබ්බෝගී සේවාව. මේක ඇවිල්ලා ඉන්දියන් ඉසුසුද ජපාන් ඉසුසුද? කඳුකරේ සීතල සුළකට මුසු වුණ තේ සුවඳින් මැදි වුණ සුන්දර නගරය මේ බණ්ඩාරවෙල. නගර මැද්දේ වටරවුම දකුණට හැරුණම අඹේගොඩ ඩයරබාර හා කිලෝමීටර් 21කින් වැලිමඩට යන්න පුළුවන්. මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 1220ක්. ඒ කියන්නේ බදුල්ලේ 660 හිටපු අපි දැන් ඒක දෙගුණ කරගෙන දවල්ට උනක් ගින්නක් නැතුව එළියට බහලා ඉන්න පුළුවන්. මෙහෙ තියෙන්නේ රස්නේ ගොඩක් දැනෙන්නේ නැති මෘදු දේශගුණයක්. ආයෙත් පනනගුඩ උඩරට තුම්පිය මාර්ගය. නානුවේ ඉඳන් බදුල්ල වෙනකන් අද වෙද්දි කෝච්චි වැඩ කරනවා. ඈත මෙන්න බස් එක බලන්න. කඳුකර අලි. එහෙම නැත්නම් කවුරුත් දන්න පූනාගල තනියගේ බල ප්‍රදේශයට යන්නේ ඔන්න ඔය බස් එකෙන්. ඔය පාරේ ළඟින්ම හම්බෙනවා මාර ලස්සන පොරවගල view point එක. බස් එක යනවා නම් කන්දේ අරව බස් එකේ යන්න ඕනේ. මෙතනට ගියාම බණ්ඩාරවල වටේම බලන්න උලා. විශේෂම දේ වෙන්නේ උඩරට දුම්රිය මාර්ගයේ ඊල්ලොය කිනිගම බණ්ඩාරවල කියන ස්ටේෂන් තුනම මෙතනට පේනවා. අපි දැන් කතා කරමු පූනාගල ගැන. කඳුකර තනිය කිව්වම තමයි මෙහි ප්‍රසිද්ධ. මේ තනිය වැඩිපුරම ඉන්නේ පිල්කින්ටන් සහ මිලේනියම් පොයින්ට් වල. මේ තැන් වලට ලංකාවේ පළාත් 5ක් වෙනවලු. ඒ පළාත් 5 මොනවද කියලා කොහෙවත් හොයාගන්න බැරි වුණා. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. පූනාගල කැම්පින් යන කට්ටිය ගොඩක්ම තෝරගන්නේ මකල් දෙනිය කඳුබන්දිය. අවස් වෙන විට බහින ලස්සනයි. අලියේද කියලා බයෙන් ගත කරන රාත්‍රියයි එළිවෙද්දි හිරුපේන උදාවයි කියන්නේ හරි ලස්සන අත්දැකීමක්. අතිසුන්දර බණ්ඩාරවලට සමුදීලා එද්දී අපිට හම්බෙනවා වයිහන්දිය. මෙතනින් දකුණට ගියා කියන්නේ පුදුමාකාර ලස්සනක් තියෙන පැත්තක්. කහගොල්ල දියතලාව ෆයිනස් කැලේ මැද්දෙන් මීදුන් තියෙන දවසක එනවා කියන්නෙම වචන නැති සුන්දරත්වයක්. අපිට අද නම් එහෙන් යන්න වෙන්නේ නැහැ. මේක තමයි අපේ ගමනේ උඩරට දුම්රිය මාර්ගයේ උඩින් යන පළවෙනි සහ අවසාන වතාව. උඩ පාරේ යද්දී ඈතින් දියතලාව බලන්න පුළුවන් ලස්සන view point එකක්. උඩ පාරයි යට පාරයි එකතු වෙන වයිහන්දිය. දියතලාවයි මේ හන්දියේ අතර තමයි ලස්සනම කොටස හම්බෙන්නේ. ඉතින් යට පාරෙන් ඇවිත් උඩ පාරට දාද්දී සැලකිල්ලෙන් දාන්න. මේ වගේ ලස්සන සින්දුවක් අහගෙන නිස්කලංක හරිත වටපිටාවක් පහු කරගෙන මේව යන්න තියෙනවා නම්
මීදුම් සලුවෙන් සැරසුර කඳුකරේ අසිරිමත් නගරය හපුතලේ මුදුමටේ මීටර් 1431ක් පමණ ඉහළින් තියෙන කඳුකරේ සුන්දරත්වයක් ඉතිහාසයේ මතකයත් එකට තුරුළු කරගත් මේ ලස්සන නගරය ගතට සිතට මහා සැනසීමක් ගෙන දෙනවා. නගර මැදේ හතරමා හන්දියේ වමට හැරිලා පුංචි කේරළයට නෑකම් කියන දඹේ තැන්න වතු අය පහු කරගෙන ලිප්ටන් සීට් වල උඩටම යන ගමන කඳුකර සංචාරයේ අමතක නොවන අත්දැකීමක්. ඒත් එක්කම යටත් විජිතයුගේ මතකයන් තාමත් රැකගෙන ඉන්න ඇඩිසන් බංගලාව. මේකේ තියෙන්නේ එංගලන්තයේ ටියුඩර් සහ ජැකෝබියන් ගෘහ නිර්මාණ ශෛලීන්. දුම්රියෙන් හපුතලයට ළඟා වෙනවා කියන්නේ එක් පැත්තකින් මීදුම් වැසුණු කඳු අනෙක් පැත්තෙන් හරිත තේ වතු. ඉතින් මේ දසුන කෙතරම් සොඳුරුද? බණ්ඩාරවැල් හපුතලේ නගරවලුත් ඔයාලට මේ බස් එකට නගින්න පුළුවන්. කතා කරන්න 070යි 668යි 57.6. අද ගමනේ මෙතනින් එහාට ඔයාලා විඳින්නේ මායාකාරී හැඟීමක්. මේ වැහි මන්දාරමට කඳුකරයට මීදුමට ආස කරන මිනිස්සු මට දැනෙන විදිහට ජීවිතේ වෙනස්ම සතුටක් විඳිනවා. හැමෝටම මේකට ආදරය කරන්න ආස කරන්න හිතෙන්නේ නැහැ. දැනටමත් මම මේ පෙන්වන සමහර දේවල් කිසි ගාණක් හැඟීමක් නැතුව දකින්න ඇත්තති. මේ ලස්සනට මේ හැඟීමට ආදරය කරන හැමෝටම මම ආරාධනා කරනවා මෙතනින් එහාට ඒ සුන්දරත්වය විඳින්න. නගින කන්ද බැහැගෙන අපි මේ එන්නේ බෙරගල හන්දියට. කොහොමද ඒ view එක? හොඳම view එක බලන්න නම් අපි මේ පහු කරගෙන ආපු පාරයිනේ තියෙන හපුතලේ view point එකට යන්න. ඌව සබරගොම් පළාත්වල වැව් අමුණු සෑහෙන ප්‍රමාණයක් එතෙන්ට පේනවා. ඔය view point වලට ගියාම මගේ ආසම වැඩේ දන්නවද? ඒක තමයි ඈත පේන කඳු වැව් මොනවද කිය හොයන එක. මාර ඉන්ට්‍රස්ටිං වැඩක්. බෙරගල හන්දියෙන් කොස්ලන්ද පාරේ පේන්නේ අලුත් ගමක් කරේපත්තු බස් එක. මේක A grade පාරක් වුණත් තාම හරියට හදලා නැහැ. පූනාගල ඔයත් එක්ක පොඩි දිය පාරවල් එකතු වෙලා කඩා හැලෙන අතිරමණීය දියලු මැල්ල හම්බෙන්නෙත් මෙන්න මේ පාරෙන්. අවුරුදු 700කට වඩා පරණ ලී කැටයන් එක හදපු සොරගුණේ කුඩා කතරගම දේවාලයට යන්නේ මෙන්න මේ හල්ලඩු තැන්න හන්දියෙන් වමට තියෙන පාරෙන්. ඉතින් මේ කැටයන් එකක්වත් අද වෙනකම් වෙනස් කරලා නෑලු. හරියට අලුත් ඇඩියා කටයුතු කරගෙන යනවලු. වර්ෂයක් පාසා මේ ඇසල පෙරහැරක් තියෙනවා. මෙතනින් එහාට කළු වහන පාලම ගාවට එනකන් ඈත කඳුපන්ති පේන අපූර්ව නම් හරිම අලංකාරයි. සංචාරක ලෝලීන්ට නම් මෙතන කවදාවත් අමතක වෙන්නේ නැහැ. ලංකා ඇල්ල යහල තැන්න බඹරකන්ද දියැලි පහු කරගෙන බිහිසුණු යකාගේ පඩිපෙලින් ඔහිය හෝටන් තැන්නට යන පාර. යකාගේ පඩිපෙලේ හොඳම වීඩියෝ එක ට්‍රැවල් වීකෙන්ඩ් එකෙන් බලන්න.
ඉතින් මේ කඳු පන්ති අතරින් වමෙන් පේන්නේ වංගෙඩිගල. අනිත් කඳු පන්ති බබර කන්ද යකාගේ පඩි පෙළ ලෝකාන්තයට අයිති වෙන ඒවා. මේක ඇවිල්ලා බදුලු පාරේ සුවිශේෂී තැනක්. කළු පහන දිත්ත පාලම. මං උඩ කියපු ඇලි ඔක්කොගෙම වතුර ගලන්නේ මේ පාලම යටින්. වංගෙඩිගල නගින්න නම් පාලම පහුවෙලා මීටර් 300ක් වගේ ගියාම දකුණු අත පැත්තට දෙන කන්දූරට යන පාර. මේ අපේ ලස්සන ලංකාවේ තියෙන සංචාරක ස්ථාන ගොඩක් අපි කතා කරා නේද? බස් එකේ යන ගමන් පුළුවන් උපරිමයෙන් මම ඒවා පෙන්නලා ඒ ගැන විස්තර කරා කියලා හිතනවා. දැන් එනම් බොහොම සැලකිල්ලෙන් බලන්න අපේ රියදුරු මහත්තයා ඩ්‍රයිව් කරන විදිය. ඩ්‍රයිව් කරන ගමන් දකුණු අතින් පොඩි ලීවර් එකක් එහා මෙහා වෙන සද්දයක් එක්ක බස් එක ස්ලෝ වෙනවා දැනුණාද? මේක තමයි ඉලෙක්ට්‍රොනික රිටාර්ඩ් බ්‍රේකින් සිස්ටම් එක. ඔන්න සරලවම මේ ගැන අහගන්න. මේක කෙලින්ම ඩ්‍රයිව් ෂාෆ්ට් එකත් එක්ක සම්බන්ධයි. මේ රූපේ පේන විදිහට ස්ටේට් එකේ යකඩ කෑලි එක තඹ කම්බි ඔතලා තියෙනවා. රිටාර්ඩර් එක ඔන් කරාම ඕකට කරන්ට් එක යනවා. එතකොට මැග්නටික් ෆීල්ඩ් එකක් ඇති වෙනවා. මෙන්න මේ මැග්නටික් ෆීල්ඩ් එක මැද්දෙන් ඩ්‍රයිව් ෂාෆ්ට් එකට සම්බන්ධ රොටර් එක මෙටල් ඩිස්ක් එක කරගෙනවා. මැග්නටික් ෆීල්ඩ් එකක් ඇතුලේ ලෝහ තාඩු කැරගෙද්දී ඒ වගේ එඩි කරන්ට් හැදෙනවා. ඒ කරන්ට් එකකින් හින්දා ඇති වෙන ඉලෙක්ට්‍රොමැග්නටික් ඉෆෙක්ට් එකෙන් කැරගෙන පැත්තට ප්‍රතිවිරුද්ධ රොටර් ඩිස්ක් වල ටෝක් එකක් ඇති වෙලා ඩ්‍රයිව් ෂාෆ්ට් එක ස්ලෝ කරනවා. මම මේ කිව්ව දේ අඩුපාඩුවක් තියෙනවා නම් ඒකත් හරි ගස්සන්න. කිලෝමීටර් 245ක් විතර තියෙන අපේ මේ ගමනේ තාම ආවේ කිලෝමීටර් 85ක් විතරයි. හැබැයි මේ 85 තමයි ගමනේ ලස්සනම සුන්දරම කොටස. අපි මේ එන්නේ පඹ හින්න හන්දියට. වෙලාව දහවල් 12:10යි. පස්සර ඉඳන් පැය 3ක වගේ වෙලාවක්. ආවේ පොඩි දුරක් වුණාට ගමනේ මහන්සිය නම් වැඩි. ඒකින්ද අපි නතර කරා පොඩි තේ විරාමයකට. ආදර කන්ද සෙවනේ වැජබෙන සබරගමුව සරසවිය. අපේ ගමනේ අපිට හම්බෙන දෙවෙනි සරසවි භූමිය. මේ පාරෙන් හැරෙන පමාව විතරයි. ඒත් එක්කම සමනල වැව, කූරගල, දියවිනි ඇල්ල, කල්තොට දූවිලි ඇල්ල මේ වගේ තැන් බලන්නත් මේ පාරෙමයි යන්න ඕනේ. ලංකාවේ අමාරුම බස්ස ගැන පාරට හැරෙන නන්පේරියල් හන්දිය. මේ පාරෙන් හිරිකටුවය, නන්පේරියල් වතුයාය, බේකස්බෙන් පහු කරගෙන නගරක් ගම්මානයට යන්න තියෙනවා සෑහෙන දුෂ්කර පාරකින්. ජනවාරි අප්‍රේල් කාලවල ආවනම් වැස්ස කාලයට සක්‍රිය ලස්සන දියැලි ගොඩක් බලා ගන්න පුළුවන්ලු. මේ ලස්සන ගීපද පේලියන් කියන බෙලිහුල්ලේ උඩින් තමයි අපි මේ යන්නේ. මං හරි ආස කරන ලස්සන සින්දුවක්. තව ටික දුරක් යද්දී සීට් එකේ ඉඳගෙන ඉන්න ඔයාලට ඈතින් පෙනෙයි මේ සමනල වැව. ඇල්ලේරාවෙන් හැරෙන්න තියෙන ලංකාවේ තවත් ලස්සනම පාරක්. මගේ ලොකු අදහසක් තියෙනවා බලංගොඩින් නන්පේරියල් බොගවන්තලා වේවැල්ලත්ත කියන පැති තුනටම යන්න. මේ ඉන්න අයගෙන් මට පොඩි උදව්වක් ඕනේ. මේ පැත්තට එන්න ඕනේ ලස්සනම කාලේ මොකද්ද? ඒ කියන්නේ ලස්සනට වැහි මන්දාරමත් එක්ක මුළු වටේටම පේන දියැලි ඔක්කොම වගේ සක්‍රිය වෙලා තියෙන කාලේ මොකක්ද? අන්න ඒ ගැන මට පොඩි අදහසක් දෙන්න කියලා මං ඔයාලගෙන් ඉල්ලනවා. සමනලගිරි මුදුනෙන් බැසෙන වලවේ ගඟ සමනලව පෝෂණය කරලා එතනින් දූවිලි ඇල්ල වේලියෝයේ නුඩවලට ගිහිල්ලා රිදියගම වැවටත් පොඩ්ඩක් හොට දාලා කෙලින්ම ගොඩවායෙන් ඉන්දියන් සාගරයට.
වලාකුළු සිපකන්න පෙට්ටිගල අභියස ඉන්න සුන්දර බලංගොඩ නගරය. එළියට බැස්සම තියෙන්නේ අමුතුම ක්ලයිමේට් එකක්. ජීවත් වෙන්න මාර මාස ඉදන නගරය. දකුණට හැරලා යන්න වේවැල් අත්තට. මේ පාරේ ලස්සන රීල්ස් එහෙම වල දැකලත් ඇති. ඉතින් බලංගොඩ කියන්නේ ඒ හතර පාරේ තියෙන ප්‍රධාන නගරයක්. ඒකින්ද දවස පුරාම බලංගොඩ නගරය හරහා සැලකිය යුතු වාහන ගානක් එහාම යනවා. අපි හැරෙනවා බලංගොඩ බයිපාස් එකට. ඉස්සරහින් දකුණෙන් හම්බෙන්නේ බලංගොඩ බස් ස්ටෑන්ඩ් එක. කොළඹ පැත්තේ දැන් ඇවිල්ලා කූරගල යන හැරෙන්න ඕනේ මෙන්න මේ ඉස්සරහ තියෙන කල්තොට පාරෙන්. මෙතන ඉඳන් කිලෝමීටර් 30ක් වගේ කූරගලට යන්න තියෙනවා. ඔය පාරයි පඹහින් එන පාරයි රජවකින් එකට එකතු වෙනවා. කොළඹින් ඇඹිලිපිටිය 90න් අම්පාර රක්වාන පැත්තට යන බසුයි බදුල්ල පැත්තට යන ඒවයි වෙන් වෙන්නේ මෙන්න මෙතනින්. මේ ඇවිල්ලා පැල්මඩුල්ල හන්දිය. වෙලාව දවල් 1:30යි. ඔයාලා අහලා දැකලා ඇතිනේ ලංකාවේ ලස්සනම view එකේ දෙන ෆිලින් ස්ටේෂන් එක ගැන. අන්න ඒකට පේන්නේ මෙන්න මේ කිරිබත්ගල කඳුපන්තිය. ස්ටේෂන් එක නම් පහ වුණා. හැබැයි කඳුපන්තිය ටික දුරක් යනකම් මේ විදිහට අපිට පේනවා. අක්කර ගණනාවක් පුරා පැතිරුණු සදාහරිත වැසි වනාන්තරේ සිංහරාජ අඩවියේ කුඩව පිවිසුමට මෙන්න මේ තිරිවානා කැටින් හැරලා නිවිතිගල කලවාන හරහා ළඟා වෙන්න පුළුවන්. මේ සිංහරාජ යන්න එන්ට්‍රන්ස් පහක් තියෙනවා. මේවා වෙන්නේ කුඩව, ලංකගම, වතුගල, කුරුළුගල සහ පිටදෙනිය. ඔය ඔක්කොගෙම උතුරු පිවිසුම විදියට තියෙන්නේ මේ කුඩව විතරයි. අනිත් ඔක්කොම තියෙන්නේ දකුණෙන්. සමනලාඩවියෙන් නැරඹෙන මේ කළුගන් කොමලිය සබරගමු මිනිපුරේ වටිනාකම තවත් වැඩි කරනවා. අපේ රටේ හම්බෙන ප්‍රධාන ගංගා හතරෙන් දෙකක් අපි අද ගමනම පහු කරා. කඳුකරේට ටිකෙන් ටික සමුදීලා අපි එන්නේ රත්නපුරයට. වමෙන් මේ පේන්නේ ප්‍රසිද්ධ සීවලී ක්‍රීඩාංගණය. අහලා තියෙනවද පුංචි කෝච්චිය? මේ කතාව ගොඩක් පරණ එකක්. ඒ කියන්නේ මම ඉපදිලත් නැහැ. දැන් අවිස්සාවේලට විතරක් යන කැලණි වැලිය ඉස්සර රත්නපුර ඕපනායකර වෙනකම්ම ආවලු. බ්‍රිතාන්‍ය කාලේ 1900 දී තමයි මේක හදලා තියෙන්නේ. මුලින්ම බාණ්ඩ ප්‍රවාහනය තමයි පාවිච්චි කරලා තියෙන්නේ. පස්සේ මගී ප්‍රවාහනයටත් පාවිච්චි කරලා තියෙනවලු. කොහොම හරි 1975 දී කොළඹට ගියපු මේ පුංචි කෝච්චිය ආයේ කවදාවත් රත්නපුරට නම් ආවේ නැහැ. ආයෙත් මේ දුම්රිය මාර්ගයේ රත්නපුරට තිබ්බොත් වටිනව නේද? ඉස්සරහින් හම්බෙන්නේ ඉංගිරිය හොරණ බණ්ඩාරගම හරහා පානදුරට යන පාර. මං කලිනුත් කියලා තියෙනවා මේක හරිම ලස්සන පාරක්. පානදුර ඉඳන් බදුල්ල, මඩකලපු, මයියංගනේ, කැටවත් යන මේ ඔක්කොම බස් එන්නේ ඔන්න ඔය පාරෙන්. රත්නපුරටත් නවනගරයක්. උසාවි, පුස්තකාල, ප්‍රාදේශීය සභා, පළාත් සභා, ඉංජිනේරු අධිකාරී, වෝටර් බෝඩ් වගේ ටවුන් එක තියෙන ඕනේ ඔක්කොම වගේ රජ ආයතන තියෙන්නේ මෙන්න මේ කෙලින් පාරෙන් යන නවනගරේ. නවනගරෙන් එන පාර ආය අපිට හම්බෙන්නේ මේ හිඳැල්ලෙන හන්දියෙන්. ඇත්තටම මට මේ ටිකේ නිින්ද ගියා. බලද්දි කුරුවිටත් පහුවෙලා. කැඩි කැඩි නිදා ගන්නවට වඩා එක දිගට නිදා ගන්නයි දැන් මේ හදන්නේ. බලමු අපි කොහෙන් ඇහැරෙයිද කියලා. මාගුමුර බහින්න කියලා කනේ තියලා කෑ ගහද්දි තමයි ඇහැරුනේ. වෙලාව හවස 4:25යි. පැය දෙකක් විතර නිින්ද ගිහිල්ලා. දුර ගමනක් නිසා වගේම ඊයේ රෑ ඉඳන්නේ මේ. ඒක නිසා ටිකක් ඇඟටත් මහන්සි. තව පැයකින් වගේ අපිට කොළඹට ළඟා වෙන්න පුළුවන්. නුගේගොඩ විජේරාම හන්දිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල භූමියට හැරෙන්න මමට. දැනට අපි රජය කැම්පස් 3ක් පහු කරන් ආවා. ඉස්සරහට තවත් හම්බෙයි. අපේ මෙට්‍රෝ ගමන් සගයෝ දැන් තවත් බස් ගොඩක් ඇවිල්ලානේ. පාරට ආවම ඒව ගැන අලුත් විස්තර ටිකක් අපි කතා කරමු.
කොළඹ සරසවි තුරුසෙවන අපිට මේ හම්බෙන 4වෙනි විශ්වවිද්‍යාලය තර්ස්ටන් රෝයල් කොළඹ සරසවිය මේ තුනම එක ළඟ තියෙන තුමුල්ල. කිලෝමීටර් 245ක දීර්ඝ සුන්දර ගමනක අවසානය. වෙලාව හවස 5:30යි. පස්සර ඉඳන් පැය 8:00ක්. ලොකු වෙලාවක් හැබැයි සුව පහසු ගමනක්. පස්සරින් කොළඹට HPL Travels රුපියල් 2323ක් විතරයි. අද අපි සෑහෙන ලස්සන දේවල් බැලුවා. 99 පාරේ මේ ලස්සන හරියට පෙන්වන්න මං ගොඩක් කල් ඉඳන් බලන් හිටියා. මං හිතනවා අද මං එක සාර්ථකව ඉටු කරා කියලා. මම මේක දාන්නවයි හිටියේ 10 kilograms per meter. මං හිතන්නේ ওই රැක් එකේ වහලට සම්බන්ධ වෙන කොටස් තියෙන්නේ. අන්න ඒවා දෙකක් අතර පරතරේ මීටර එකක් ඇති. ඔයා ඒ අතර බෑග් එක දාද්දී කිලෝ 10ට අඩු වෙන විදිහට දාන්න වගේ බලා ගන්න. යූටන් වල ඇතුලේ තියෙන්නේ හොඳ අප්මාගට් පෙනුමක්. සැප පහසු ආසන 49ක්. මේ බලන්න බෑක් රෝ එකේ හෙඩ්රෙස්ට් එහෙමත් වෙනස්. කොළඹට ආපු අපිට ආයෙ කොළඹෙන් පිටත් වෙන්න තියෙන්නේ රෑ 9යි කාලෙට. ඔයාලට මේ බස් එකේ යන්න නම් magia.lk එකට ගිහිල්ලා දැන් ආසනයක් වෙන් කරගන්න. එහෙම නැත්නම් මේ සියලුම විස්තර දරගන්න මේ පහත අංකයට කතා කරන්නත් පුළුවන්. මෙන්න මේ විදිහටයි දවසක නිමාව සනිටුහන් වෙන්නේ. රුක්මන් අයියා, මදුසංග අයියා, නාදන් අයියාලාගේ මගින්ට දෙන ගරුත්වයේ සුවදශීලී බව නම් කියන්න වචන නැහැ. මාරම හොඳ විදිහට කතා බහ කරන්නේ. අපේ ගමනට මුල්ම සහයෝගය HPL කැලණිය වර්තමාන හිමිකරු ශශික අයියා. ඒකම රෑ යද්දි උදේ එද්දි බස් එකේ වැඩ කරපු මං කලින් නම් කියපු අයගෙන් ලැබුණු සහයෝගය නම් ඉතාම ඉහළයි. එහෙනම් හිරු බැස යන හැන්දෑවක මතකයන් ගොඩක් හිතේ ඉතුරු කරලා අපි මෙතනින් නතර වෙනවා. සැමට ජයෙන් ජය.